ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත සද්ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ අවස්ථාව තුළ මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඔබත් මමත් සරණ ගිය ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන්ට පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන උතුම් වූ සද්ධර්මයෙන් එක දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක ඉතාමත් දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ වූ කාරණාව අපිට අද මේ මොහොත වෙද්දී හමු වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, බුදු කෙනෙක් පහළ වුණ මේ දුර්ලභ කාලවකවානුව තුල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ඒ ධර්මය අවබෝධ කරගන්න එකයි අපි කළ යුත්තේ. ඉතින් පින්වත්නි, ඒ අනුව යමින් මේ හැම කෙනෙක්ටම අද ශ්‍රවණය කරන්නට ලැබෙනවා ඊටමත් වටිනා කියන වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට. ඉතින් මේ සූත්‍ර දේශනාව බොහෝම වටිනා කියන සූත්‍ර දේශනාවක්, විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනා ත්‍රිපිටකය තුල දේශනා කරලා තියෙනවා. හැබැයි පින්වතුනි, ගිහි ඇත්තෝ අරමුණු කරගෙන දේශනා කරලා තියෙන සූත්‍ර හරි අල්පයි. ඒ අල්ප වූ සූත්‍ර අතරින් ගිහි පින්වතුන්ගේ ජීවිතය දියුණු කරගන්නට, ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන වටිනා කියන කරුණු කාරණා රාශියක් ඇතුළත් සූත්‍ර දේශනාවක් තමයි අද මම මේ පින්නතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාවේ නම තමයි පින්වත්නි වග්ගපජ්ජ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ කෝලිය රටේ කක්කරපත්ත කියන නියම් ගමේ තමයි ඒ කාලේ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ ගසක් මුල සමවත්සුවයෙන් වැඩ ඉද්දී දීඝජානු කියන මේ තරුණ කුල පුත්‍රයා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැඳලා පැත්තකට වෙලා වාඩි වෙනවා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා, කියනවා, ප්‍රකාශ කරනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, අපි ගිහි ජීවිත ගත කරන මිනිස්සු. අපිට බිරින්දෑවරු ඉන්නවා, අපිට දරුවෝ ඉන්නවා, අපි මල් ගඳ වෙලෝන් පාවිච්චි කරනවා, භාවිතා කරනවා, අපි රන් රිදී මුතුමැණික් භාවිතා කරනවා. ඒ වගේ කාමභෝගී ජීවිතයක් තමයි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි ගත කරන්නේ. අපි මේ ගත කරන ජීවිතය අපිට දියුණු කරගන්නට ඕමනා කරන බණක් කියන්නට. ඒ වගේම තමයි ස්වාමිනී, අපි දන්නවා අපි මරණයටපත් වෙනවා කියලා. මරණයටපත් වෙලා ආයෙත් උපදිනවා කියලා අපි දන්නවා. ස්වාමිනී, මේ ජීවිතේදීම අපේ පරලොව ගමන දියුණු කරගන්නට අවශ්‍ය කරන බණක් ස්වාමිනී අපිට පැහැදිලි කරලා දෙන්න. ආන්නේ වෙලාවේ තමයි පින්වත්නි මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වග්ගපජ්ජ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ.
බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තಂತಿ දිට්ඨ ධම්ම සුඛාය. පින්වත් කුලපුත්‍රය මේ ලෝකේ දියුණු වෙන්න කැමති මිනිස්සුන්ට දියුණු වෙන්න අවශ්‍ය කරන කාරණා හතරක් තියෙනවා. කත මේ චත්තාරෝ මොනවද මේ කාරණා හතර? උට්ඨාන සම්පදා, උත්සාහ සම්පත්තිය, ආරක්ක සම්පදා, ආරක්ෂා සම්පත්තිය, කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සමජීවිකතා, සමජීවිකතාව කියන මෙන්න මේ කාරණා හතර පින්වත්නි. පින්වත්නි උට්ඨාන සම්පදා නැත්තම් උත්සාහ සම්පත්තිය කියන්නේ මොකක්ද? අපි හැම කෙනෙක්ගේම ජීවිතේ අපි දන්න කාරණාවක් තමයි අපිට දියුණු වෙන්න ඕන නම් උත්සාහය කියන එක තියෙන්න ඕන. ඉගෙන ගන්න ළමයෙකුට ඒ තමන් කරන අධ්‍යාපනය දියුණු කරගන්න නම් සාර්ථක කරගන්න නම් උත්සාහය තියෙන්න ඕන. කොටින්ම කිව්වොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද මේ ධර්මයේ පිහිට ලබා ගන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උත්සාහවන්තයටයි කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ අනුරුද්ධ සූත්‍රයේ ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ අනුරුද්ධ තියෙන්නේ ආරම්භ කරන ලද වීරිය තියෙන කෙනාට නැතුව කම්මැලියට නෙවෙයි. ඒ හින්දා පින්වත්නි අපේ ජීවිතේටත් දියුණු වෙන්න කැමති නම් අවශ්‍යම කරන ධර්මතාවයක් තමයි ගුණාංගයක් තමයි උත්සාහය කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සූත්‍රයේදී තමන් කරන රස්සාව ධාර්මික රැකියාවක් නම් තමන්ගේ දහඩිය මුගුරු වගුරු වල තමන් හරි හම්බ කරගන්න ඕන උත්සාහවන්ත වෙන්න ඕන. කම්මැලි වුණා කියලා කම්මැලිකමෙන් ජීවිතය ගත කරා කියලා එයාට කවදාකවත් දියුණුවකටපත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. දියුණුවකටපත් වෙන්න හැකියාවක් ලැබෙන්නේත් නැහැ. පින්වත්නි මේ ලෝකේ අද ගොඩාක් දියුණු තාක්ෂණයක් තියෙනවා. ඒ දියුණු වෙමින් පවතින තාක්ෂණයේ අනාගතයේ තව තවත් දියුණු වෙනවා. ඒ දියුණු වෙන තාක්ෂණය අපි හැම කෙනෙක්ම මේ වෙලාවේදී ආලෝකය ලබන්නේ විදුලි බල්බය පත්තු වෙන හින්දා. මේ විදුලි බල්බය සොයාගත්ත විද්‍යාඥයා පින්වත්නි ගොඩාක් වරක් අසාර්ථක වුණා. හැබැයි Tamanගේ උත්සාහය අතහැරියේ නැහැ. ඒ උත්සාහය අතහරින්න නැතුව උත්සාහය නිසාම ඔහු අද ලෝකයක් ආලෝකමත් කරන නිර්මාණයක් නිපදවන්න දක්ෂ වුණා. උත්සාහය නිසාමයි පින්වත්නි මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපිට බත් එකක් උයා ගන්න උනත් ඒ බත් එක උයා ගන්නට අවශ්‍ය කරන කලමනා ටික තිබ්බා කියලා බත් එක ඉබේ සකස් වෙන්නේ නැහැ, ඉවෙන්නේ නැහැ. ඒකට අපි මහන්සි වෙලා උත්සාහවන්ත වෙලා බත උනත් උයන්න ඕන. ඒ නිසා මේ උත්සාහය කියන ධර්මතාවය අපේ ජීවිතේට හරිම වැදගත් එකක්. මෙන්න මේකයි පින්වත්නි උත්සාහය කියලා කියන්නේ. දෙවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියලා කිව්වේ කොච්චර උත්සාහ වුණත් වැඩක් නැහැ. හම්බ කරගත්ත දේ රැක ගන්න දක්ෂ නැත්තම්. අපි දක්ෂ වෙන්න ඕන ගිහි පින්වතුන් විසින් වශයෙන් මේ හැම කෙනෙක්ම Taman හම්බ කරගත්ත දේ රැක ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේහි දහඩිය මුගුරු වගුරු වල හරි හම්බ කරපු ධනය රැක ගන්න ඕන. Tamanට මහා ලොකු වස්තුවක් නැති වෙන්න පුළුවන්. Tamanට මහා ලොකු මාලිගා නැති වෙන්න පුළුවන්. හැබැයි Tamanට තියෙනවා නම් යම් දෙයක් ඒ දේ Taman රැක ගන්න දක්ෂ වෙන්න ඕන. ධනෙ විනාශ වෙන ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ. ස්ත්‍රීන්ට ධූර්ත වුණාට පස්සේ සුරාවට ගිජු වුණාට පස්සේ සූදුවට ගිජු වුණාට පස්සේ අයහපත් මිනිස්සු ආශ්‍රය කරාට පස්සේ යාගේ ධනෙ පිරිහෙනවා. මෙන්න මේ කාරණා වලින් ඈත් වෙලා Tamanගේ හරි හම්බ කරපු ධනෙ රැක ගන්න දක්ෂ වෙනවා නම් ආන්නේ කෙනාටත් පින්වතුනි මේ ලෝකයේ දියුණු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි හරි වැදගත් කාරණාව. කල්යාණ මිත්‍රතා. අපි කොච්චර උත්සාහවන්ත වුණත් උත්සාහවන්ත වෙලා හරි හම්බ කරපු ධනෙ කොච්චර රැකගන්න වෙහෙස වුණත් හොඳ මිනිස්සු අපේ ජීවිතේට ආශ්‍රය කරන්ට ලැබුණේ නැත්තම් ඒ කිනාට කවදාකවත් දියුණු වෙන්න හැකියාවක් නැහැ. ඉතින් පින්වත්නි
හොඳ මිනිස්සු නැත්තම් කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ අපිට හැමදාමත් දියුණුවට මඟ පාදන අය. බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන්නේ පණ්ඩිතානංච සේවනා කියලා. අපි හැම කෙනෙක්ම දන්න මහා මංගල සූත්‍රයේ උන්වහන්සේ එහෙමයි පැහැදිලි කරේ. පණ්ඩිතානංච සේවනා සත්පුරුෂයෝ ආශ්‍රය කරන කෙනාට කවදාකවත් ජීවිතේ වරදින්නේ නැහැ කියලයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් පින්වත්නි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ගැන කතා කරාට පස්සේ කොච්චර පහතට වැටිච්ච කෙනෙක් වුණත් හොඳ මිනිස්සෙක් ආශ්‍රය කරන්ට ලැබුණට පස්සේ එයාගේ මෙලොව ජීවිතයත් සාර්ථක වෙනවා. පරලොව ජීවිතයත් සාර්ථක වෙනවා. හොඳම උදාහරණය තමයි පින්වත්නි අඟුලිමාල. අඟුලිමාල කියන්නේ ලෝකෙම්ම පහතට හෙළපු කෙනෙක්. අඟුලිමාල කියන්නේ ලෝකෙම්ම නින්දාවට භාජනය වෙච්ච කෙනෙක්. මිනිමරුවෙක් කියලා ලේබල් එකක් ගහගත්ත කෙනෙක්. හැබැයි ඒ වගේ කෙනෙකුට උනත් සත්පුරුෂයන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් වහන්සේ ඇසුරු කරන්ට ලැබුණට පස්සේ අදටත් ඔබ මෙනෙහි කරලා බලන්න, කල්පනා කරලා බලන්න ලෝකෙම අඟුලිමාල රහතන් වහන්සේට කොච්චර පිදුම් ලබන්නට උන්වහන්සේ ඒ තත්වයටපත් උනේ සත්පුරුෂ ආශ්‍රය නිසා. ඉතින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අපේ ජීවිතේට හරි වැදගත් වෙනවා. අවසාන කාරණාව තමයි පින්වත්නි සමජීවි කතා කියලා කියන්නේ. කොච්චර උත්සාහවන්ත වුණත්, කොච්චර හම්බ කරගත් දේ රැක ගන්න දක්ෂ වුණත්, හොඳ මිනිස්සු ආශ්‍රය කරත් මෙන්න මේ සමජීවි කතා කියන ගුණාංගය අපේ ජීවිතේ නැත්තම් ඒ කෙනාට දියුණු වෙන්නත් බෑ කියලයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මොකක්ද මේ සමජීවි කතාව කියලා කියන්නේ? සමජීවි කතාව කියන්නේ අයට සරිලන වැයක් තියෙන්න ඕන අපේ ජීවිතේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපි මාසෙකට රුපියල් 30000ක විතර වැටුපක් ගන්නවා. 30000ක විතර වැටුපක් අරගෙන මාසෙක වියදම 60000ක් වගේ වුණොත් ඒ කෙනාට කවදාවත් ඉතුරුවක් කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට පුළුවන් විදියට ගෙවල් දොරවල් උනත්, ආහාර පාන උනත්, ඇඳුම් පැළඳුම් උනත් මේ හැමදේම Tamanට පුළුවන් විදිහට කරගන්න ඕන. අවශ්‍යතා සපුර ගන්න ඕන. Tamanගේ සීමාව අතික්‍රමණය කරලා සීමාව ඉක්මවලා සතුටු වෙන්න ගියත්, Tamanගේ මුදල් වියදම් කරන්න ගියත් ඒ කෙනාට කවදාකවත් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය පින්කමක් වුණත් කරද්දී Tamanට පුළුවන් විදියට හැමදේම කරන්න කියලා. අද කාලේ නම් ගොඩාක් අය පින්කමක් කිව්වට පස්සේ හතර වටේට ණය වෙලා අතේ කනේ කන කර සියල්ල විකුණලා දාලා එහෙමයි පින්කම් කරන්නේ. හැබැයි එහෙම කරා කියලා ඒකෙන් අපිට ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. හරියට ගඟට කපපු ඉනි වගේ. කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පිනක් කියලා කියන්නේ අපේ හිතේ තියෙන සතුට. හිතේ තියෙන සතුට පින්කම කරන්න කලිනුත් තියෙන්න ඕන. පින්කම කරන වෙලාවෙත් තියෙන්න ඕන. පින්කම කරලා ඉවරුණාට පස්සෙත් තියෙන්න ඕන. අපි මේ විදිහට ණයක් වෙලා පින්කමක් කරනවා කියලා හිතන්නකෝ. ඒ පින්කම කරන්න කලින් අපේ හිතේ සතුට තියෙන්න පුළුවන්. පින්කම කරන වෙලාවෙත් හිතේ යම් කිසි සතුටක් තියෙන්න පුළුවන්. හැබැයි පින්කම ඉවරුණාට පස්සේ තමන් ගත්ත ණය ගෙවන්න ඕන කියලා මතක් වුණාට පස්සේ අපරාධි මෙහෙම ණයක් ගත්තේ කියලා හිතුනොත් නම් ඒ පින්කමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි තමන්ට අයට සරලන වැයක් ජීවිතය තුළ පුරුදු කර ගන්න ඕන. තමන්ට පුළුවන් විදිහට යුතුයකම් හා වගකීම් කරන්න ඕන. තමන්ට පුළුවන් විදිහට මේ ජීවිකාව ගත කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා පින්වත්නි හරි ලස්සන ආර්ථික සැලැස්මක්. මෙන්න මේ සැලැස්ම අනුගමනය කරනවා නම් අද මේ ලෝකෙ දුප්පතුන් නැහැ. යාචකයෝ නැහැ. මේ සැලැස්ම අපි අනුගමනය කරන්නේ නැති හින්දායි මෙන්න මේ විදිහට ධනයෙන් පරිහානියටපත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ අපිට ධනය පරිභෝජනය කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා මෙන්න මෙහෙම. ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං පයෝජයේ. චතුත්ථාපේ නිධාපේය ආපදාසු භවිස්සති. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි ගාව තියෙනවා නම් යම් කිසි ධනයක් මේක කොටස් 4කට බෙදන්න කියලා. මේ පින්නතුන්ට වඩා පැහැදිලි වෙන්න මම ඒක උදාහරණයක් විදිහටම කියන්නම්. හිතන්නකෝ අපි ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා. මේ 1000 අපි කොටස් 4කට බෙදන්න ඕන. කොටස් 4කට බෙදුවට පස්සේ 250 4. ඒකේන භෝගේ බුඤ්ජය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ එක කොටසක් අරගෙන බුඤ්ජය අනුභව කරන්න ඕන. කන්නේ නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ.
ඒකේන භෝගේ බුඤ්ජේ එක 250ක් අරගෙන අතරින් ආහාරය සඳහා යොදවන්න ඕන. ද්විහි කම්මං පයෝජේ. තවත් කොටස් දෙකක් අරගෙන. ඒ කියන්නේ 250 ඒවා දෙකක් 500ක්. තවත් රුපියල් 500ක් අරගෙන අයෝජේ ප්‍රයෝජනීය සඳහා යොදවන්න ඕන. ආයෝජනයේ තවන්ටත් වැඩක් වෙන විදිහට තමන්ගේ වෙලෙහෙළඳාම් දියුණු කරගන්නට, රැකී ආරක්ෂා දියුණු කරගන්නට මෙන්න මේ වගේ කාර්යයන්ට තවත් කොටස් දෙකක් යොදවන්න කියලා කිව්වා. චතුත්ථාපේ නිදාපේය. අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා චතුත්ථාපේ හතරවෙනි කොටස නිදාපේය නිදන් කරන්න කියලා. අවසානයේ උන්වහන්සේ හේතුව පැහැදිලි කරනවා ආපදාසු භවිස්සති. අනාගතේ අපිට ආපදාවක් වුණාට පස්සේ අපිට කාගෙන්වත් ඉල්ලගෙන යන්න ඕනේ. මොකද අපි කලින් හම්බ කරපු ටිකෙන් කොටසක් ආරක්ෂා කරලා නිදන් කරලා තිබ්බා. බලන්න පින්වත්නි කොච්චර වටිනා කියන සැලැස්මක්ද බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාවත් අර සමජීවී කතා කියන කාරණාවට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳට අයට සරිලන වැයක් තියාගන්න නම් මෙන්න මේ ආර්ථික සැලැස්ම අපිට අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා පින්වත්නි මේ ලෝකේ ඉන්න අපි හැම කෙනෙක්ම කැමති තමන් ඉන්න පියවරෙන් තව අඩියක් හරි ඉස්සරහට යන්න. තමන් ඉන්න තත්වයෙන් තව ටිකක් හරි උසස් භාවයටපත් වෙන්න. මේ ලෝකෙ මිනිස්සු පින්වත්නි හරි ආසයි සැප විඳින්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා හතර අපේ ජීවිතය තුළට එකතු කරගත්තට පස්සේ ඒ කෙනාට සැපසේ ජීවත් වෙන්න පුළුවන්. සැපේ විතරක් නෙවෙයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් පින්වත්නි මේ විදිහට දැන් මේ දීඝජාන කුල පුත්‍රයාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට දියුණු වෙන්න පුළුවන් කාරණා හතර. ඊළඟට තවත් ප්‍රශ්නයක් පින්වත්නි දීඝජාන කුල පුත්‍රයා අහනවා. ඒ මොකක්ද? ස්වාමිනී මෙලව ජීවිතයේ දියුණු වෙන කරුණු ටික අපි දැනගත්තා. හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේ අපිට මේ කරුණ ටික පැහැදිලි කරා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරන්න අපි මේ ජීවිතේ මොන විදිහට ජීවත් වුණත් අපි මරණින් මත්තේ දුක ඇති තැනකට උත්පත්තිය ලැබුවොත් අපි කිව්වොත් දුගතියක සතර අපායක උත්පත්තිය ලැබුණොත් ඒක සතුටුදායක කාරණාවක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්න අපේ පරලොව ජීවිතය දියුණු කරගන්නට අවශ්‍ය කරන කාරණා කිහිපයක්. ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස සම්පරාය හිතාය සංවත්තන්ති සම්පරාය සුඛාය. පින්වත් කුලපුත්‍රය මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පරලොව ජීවිතේ දියුණු කරන්නට අවශ්‍ය කරන කාරණා හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ කාරණා හතර? සද්ධා සම්පදා ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පදා සීල සම්පත්තිය, ඡාග සම්පදා පරිත්‍යාග සම්පත්තිය, පඤ්ඤා සම්පදා ප්‍රඥා සම්පත්තිය කියන මේ කාරණා හතර. පින්වත්නි ශ්‍රද්ධා සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද? අද බොහෝ බෞද්ධ පින්නතුන් පටලවාගෙන තියෙන කාරණාවක් තමයි මේ ශ්‍රද්ධාව සහ භක්තිය කියන එක. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම. උන්වහන්සේගේ හදමඩලෙන් උපන්නා වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම. උන්වහන්සේගේ ඖරස පුත්‍ර වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සංඝ රත්නය පිළිබඳ තියෙන පැහැදීම. ආන්නේකටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හැබැයි භක්තිය කියලා කියන්නේ බයට. අපි කවදාවත් කියන්නේ දෙවිවරු කෙරෙහි ශ්‍රද්ධාවක් තියනවා කියලා. දෙවිවරු කෙරෙහි තියෙන භක්තිය, දේව භක්තිය කියලා කියන්නේ ඒකනේ. දෙවිවරු කෙරෙහි බියක් තියෙන්නේ. හැබැයි බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා කෙරෙහි අපි කවදාවත් භක්තියක් තියාගන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාවක් තිබ්බහම ඇති. මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය තමයි අපේ පරලොව ජීවිතයේ දියුණු කරන්නට අවශ්‍ය කරන පළවෙනි කාරණාව. පින්වත්නි ශ්‍රද්ධාව තියෙන පුද්ගලයන්ගේ පරලොව ජීවිතයේ දියුණු වෙනවා කියන කාරණේ පැහැදිලි කරන්නට හරි ලස්සන කතාවක් තියෙනවා. එක තරුණයෙක් හිටියා. මෙන්න මේ තරුණයා ගෙදරින් නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මයි තාත්තයි කිව්වා ගිහින් රස්සාවක් කරපන් කියලා. ආන්නේ ඒ වෙලාවේ මේ තරුණයාට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ගෙදරින් එළියට බැහැලා පාර දිගේ ඇවිදගෙන යනවා. පාර දිගේ ඇවිදගෙන ගියාට පස්සේ දැන් රස්සාවක් හොයාගෙන යනවා. තාම රස්සාවක් හම්බුනේ නැහැ.
රාත්‍රිය උදා වෙනවා. යන්න තැනකුත් නැහැ. ළඟ අම්බලමක් තිබ්බා. මේ අම්බලමේ නවතිලා ඉඳලා දැන් රෑ නිදාගත්තට පස්සේ දාම රෑ හොරු පිරිසක් ගෙයක් විඳලා දැන් මේ අම්බලමට ගොඩ වදිනවා. බඩුත් අරගෙන පොඩි වැස්සක් යන්න ඇති. ආහනේ වෙලාවේ මේ හොරු පිරිස දකිනා එක පුද්ගලයෙක් අම්බලමේ අයිනේ නිදාගෙන ඉන්නවා. ආන්නේ වෙලාවේ අර හොරු පයින් එකක් ගහලා කියනවා නැගිටපන් කියලා. අර තරුණයා ගොඩාක් බය වෙනවා. බය වෙලා කියනවා මම මේ රස්තාවක් හොයාගෙන යන්නේ. අනේ මට කරදරයක් කරන්න එපා. ඒ වෙලාවේ මේ හොරු අහනවා ඔබට හොරකම් කරන්න පුළුවන්ද? පුළුවන් කියලා කියනවා. මේ විදිහට පින්වත්නි දැන් මේ අර තරුණයාත් අර හොරු පිරිසට එකතු වෙලා දැන් හොරකම් කරගෙන යනවා. මේ ලෝකේ පින්වත්නි ස්වභාවයක් තියෙනවා ඕනෑම වැරදි වැඩක් ඕනෑම නරක දෙයක් අපිට හැමදාම කරගෙන යන්න බෑ. බොරුවක් වුණත් අපිට හැමදාම ජීවිත කාලෙට මේක බොරුවක් විදිහට පවත්වගෙන යන්න බෑ. කවදාම හරි දවසක් එනවා කොයිම හරි මොහොතක් ගෙන මේක එළි වෙන. ඊළඟට හොරකම වුණත් එහෙමයි. හොරකම වුණත් හැමදාම හැම මොහොතෙම කරගෙන යන්න බෑ. වෙලාවක් එනවා ඒක අහුවෙන. අර හොරු පිරිසටත් මෙන්න මේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ හොරු පිරිසත් පින්වත්නි මොකද කරන්නේ? අර රජතුමාට අහු වෙනවා. රජතුමා එකම දන්වැලකින් මේ පිරිසම බඳලා දානවා. බඳලා දැම්මට පස්සේ රජතුමා කියනවා උඹලව මරනවා. උඹලා අතරින් එකෙක් ඉදිරිපත් වුණොත් මේ පිරිසගේ හිස ගසා දාන්න ආන්නේ කෙනාව නිදහස් කරනවා කියනවා. ආන්නේ වෙලාවේ අර අලුතෙන් හොරු කණ්ඩායමට එකතු වෙච්ච තරුණයා කියනවා රජතුමනි මට පුළුවන් හිස ගසා දාන්න. අර තරුණයා මොකද කරන්නේ? අර හොරු පිරිසගේම හිස ගසා දානවා. රජතුමා මේක බලාගෙන ඉඳලා කියනවා අපේ මාලිගාවේ වදකයාගේ තනතුරට නැත්තම් වැරදි කරන අයට දඩුවම් දෙන හිස ගසා දමන තනතුරට කෙනෙක් නැතුව ඉන්නේ. ඔබට පුළුවන් දෙයක් කරන්න. දැන් මේ මිනිස්සයාට රස්සාවක් හොයාගෙන ගියේ. රජතුමනි මම කරන්නම්. මේ විදිහට දැන් මේ වදකයාගේ තනතුර මේ මිනිස්සයා කරනවා අවුරුදු 60 70ක් වෙනකන්. රාජ නියමයක් තියෙනවා පිටනවන්දී කෙනෙක්ගේ හිස ගසා දාද්දී වුණත් එක කඩු පහරකින් හිස ගසා දාන්න ඕන. දැන් මේ මිනිස්සයාට වයසයි. හිස ගසා දාන්න කඩු උස්සන්නවත් පණ නැහැ. මේ මිනිස්සයාට රජතුමා කියනවා දැන් ඔබ රස්සාව කර ඇති. ගෙදරට ගිහිලා විවේක ගනි. මේ මිනිස්සයාට පින්වත්නි මේ රස්සාව දාලා යන්න ලෝභ හිතෙනවනේ. මම මෙච්චර කාලයක් කරපු රස්සාව මට අතාරින්න බෑ කියලා හිතෙනවනේ. හැබැයි රජතුමාගේ ආඥාව රාජාන කරන්න දෙයක් නෑ. රස්සාව දාලා ගෙදර යනවා. ගෙදර ගිහිලා දසාතේ කල්පනා කරනවා මම දැන් ආයේ මගේ රස්සාව කොහොමද ගන්නෙ? දැන් මේ වයසක මිනිස්සයා මේ මිනිස්සයා ඒ කාලේ හිටපු හොඳ මන්ත්‍රකාරයෙක් ගාවට ගිහිල්ලා මිනිස්සු මරණ මන්ත්‍රයක් ඉගෙන ගන්නවා. මිනිස්සු මරණ මන්ත්‍රයක් ඉගෙන ගත්තට පස්සේ රජතුමා ගාවට ඇවිල්ලා කියන රජතුමනි මට කඩුව ඕනේ මිනිස්සු මරන්න. දැන් මට ආයෙ රස්සාව ඕන. මට මන්ත්‍ර බලෙන් මිනිස්සු මරන්න පුළුවන්. රජතුමා ආයෙ මේ මිනිස්සයාට රස්සාව දෙනවා. දැන් පින්වත්නි අවුරුදු 10ක් විතර මන්ත්‍ර බලෙන් මිනිස්සු මරනවා. දැන් ගණන් කරන්න බෑ මේ මිනිස්යාගේ ජීවිත කාලේ කොච්චර ප්‍රාණඝාත කරාද කියලා. අවසානයේ මේ මිනිස්සයා මරණාසන්න මොහොතටපත් වුණාට පස්සේ ගේ ඉස්සරහා අගුපිලේ ඇඳක දාලා තියෙනවා. මේ මිනිස්සයාගේ මුළු ඇඟම දනවා, පිච්චෙනවා, කෑ ගහනවා, මගේ ඇඟ පිච්චෙනවා කියලා. හැබැයි ගෙදර මිනිස්සු ගණන් ගන්නවත් නැහැ. මේ මිනිස්සයා මරුවිකලෙන් කියවනවා මේ මරණාසන්න මොහොතේ සිහිය විකල් වෙලා කියවනවා කියලා. කිසිම වගතුගක් නැතුව ගෙදර මිනිස්සු මේ මිනිස්සයා එළියට දාලා ගේ ඇතුළට වෙලා හිටියා. එදා මහා කාරුණිකව බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නිවස ඉදිරියෙන් පිණ්ඩපාතේ වඩින දවසක් පින්නවත්නි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කෑ ගහන මිනිස්සයා කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන මේ මිනිස්සයාගේ ගෙදරට වැඩම කරනවා. දුරතියාම අඳුරගත්තේ නැහැ. මේ මිනිස්සයා කෑ ගහනවා මාව අරගෙන යන්න කවුරු හරි එනවා කියලා. ළඟට ආවට පස්සේ හරීම සංවර ශ්‍රමණයන් වහන්සේ නම සාරිපුත්ත මහරහතන් වහන්සේව දැකලා පැහැදීමටපත් වෙනවා. පැහැදීමටපත් වෙලා කෑ ගහලා කියනවා මේ ශ්‍රමණයාට පූජා කරන්න මොන හරි ගෙනෙල්ලා කියලා. ඒ වෙලාවේ ගෙදර මිනිස්සු ඉක්මනට කිරිබතක් සකස් කරලා පින්වත්නි මේ මිනිස්සයාගේ අතෙන් තියෙන උස්ස ගන්නටවත් පණ නැහැ. හැබැයි අර වෙවුල නද්දිකින් සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්‍රයට මේ කිරිබත පූජා කරනවා. සාරිපුත්ත හාමුදුරුවෝ මේ මිනිස්සයාගේ ඉස්සරහාම ඉඳගෙන මෙන්න මේ කිරිබත වළඳනවා පින්වත්නි. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ ශ්‍රමණයා හරීම සංවරයිනේ. හරීම සංවර විදිහට මේ දානි වළඳනවානේ.
අපිපත් නොවෙච්ච මොකක් හරි තත්වයකට මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්මපත් වෙලා ඉන්නේ. මේ ශ්‍රමණයා හරීම සංසුන් හරීම සංවර ඉඳුරන් ඇති උත්තමී කියලා මෙහෙම ටික ටික සරියුත් හාමුදුරුවන්ගේ ගුණ හිත පැහැදීමටපත් වෙනවා. පැහැදීමටපත් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දානේ වළඳලා නැවත නැගිටලා ගියාට පස්සේ යන දිහාත් හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනම හිත පහදවාගෙන මරණයටපත් වෙලා මරණින් මත්තේ චාතු මහරජික දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා උත්පත්ති ලැබනවා. බලන්න ජීවිත කාලෙට කොච්චර පව් වැඩ කරත් පින්වත්නි කොච්චර පව් වැඩ කරත් අවසානයේ ශ්‍රද්ධාසිත උපදවගත්තා. ශ්‍රද්ධාසිත උපදවගෙන මරණින් මත්තේ සුපතියකට ගියා. අපි හැම කෙනෙක්ම දන්නව මට්ට කුණ්ඩලෙත් එහෙමයි. ජීවිත කාලේ බුදුහාමුදුරුවෝ කියන වචනේවත් අහලා තිබ්බේ නැහැ. හැබැයි අවසාන මොහොතේ 50 දින වෙලාවේ බුදුරස් මාලාව දැකලා ඒ පිළිබඳ පහදවාගෙන හිත පැහැදිලා මට්ට කුණ්ඩලයේ දිව්‍ය පුත්‍රයා විදිහට උත්පත්ති ලැබුවා පින්වත්නි. ඒ නිසා අපිට තවත් තහවුරු වෙනවා අපේ ජීවිතයේ ශ්‍රද්ධාව තියෙන තාක් අපේ පරලොව ගමනක් ගැන බය වෙන්න ඕනේ නැහැ. දෙවෙනි කාරණාව තමයි පින්වත්නි සීල සම්පදා. අපේ ජීවිතයේ පරලොව ජීවිතයේ සාර්ථක කරගන්න නම් මේ ජීවිතයේ යම්කිසි ප්‍රතිපත්තියක අපි පිහිටලා ඉන්න ඕන. සීලය කියන්නේ මොකක්ද? කාය වාක් සමෝදානං සීලං. කය වචනයෙහි සංවරකමයි සීලය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා නම්, හොරකමින් වැළකීලා ඉන්නවා නම්, වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්නවා නම්, බොරු කීමෙන් වැළකීලා ඉන්නවා නම්, සුරාමේරයෙන් වැළකීලා ඉන්නවා නම් ආන්නේ කෙනා නියම සිල්වත් ජීවිතයක් ගත කරන පුද්ගලයා. හැබැයි පින්වත්නි මම ඔබට යෝජනා කරනවා අපේ ජීවිතේ අපි යම් කිසි එක ප්‍රතිපත්තියක හරි පිටලා ඉන්න පුළුවන් නම් පන්සිල් පද පහම රකින්නාම කියන කතාව නෙවෙයි. මෙතන අපිට පුළුවන් නම් මම නම් කවදාවත් ජීවිත කාලෙට සත්තු මරන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය පිටලා ඉන්න කොච්චර වටිනවද? මම නම් කවදාවත් පරුෂ වචන කියන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය පිටලා ඉන්නවා නම් ඒක සීලයක් පින්වත්නි. මම නම් කවදාවත් ජීවිතේ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. මේ වගේ එක ගුණධර්මයක් හරි අපේ ජීවිතය අපි පුහුණු කරනවා නම් ඒකම අපේ නිවනට හේතු වෙනවා පින්වත්නි. ඒ නිසා මේ සීලය කියන එක අපේ ජීවිතේට බොහෝම වැදගත් කරන කාරණාවක්. සීල් රැකපු නිසා ගොඩාක් මිනිස්සු මරණින් මත්තේ දෙව්ලොව ගියපු කතාව වන තරම් තියෙනවා. ඉතින් පින්වත්නි අපේ ජීවිතේටත් අපි පුරුදු කරගන්න ඕන ගුණධර්මයක් තමයි සීලය කියන එක. තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි ත්‍යාග සම්පදා. ශ්‍රද්ධාව සීලය වගේම අපේ ජීවිතේ පුරුදු කරන්න ඕන කාරණාවක් තමයි පරිත්‍යාගය. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. අද ඔබ හැම කෙනෙක්ම හොඳට ආහාර පාන අරගෙන සුවසේ ඉඳගෙන බණ අහනවා. ඒ ඉඳගෙන බණ අහන්නේ සංසාරේ සම්දන් දීපු නිසා. අද ඔබ මේ විදිහට ආහාර අනුභව කරලා සැපසේ ඉද්දි මොහොතක් කල්පනා කරලා බලන්න. මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද දවස් ගානකින් ආහාර අරගත්තේ නැති කාපු නැති අය. මේ ලෝකේ කොච්චර ඉන්නවද දවස් ගානකින් වතුර උගුරක් බීපු නැති මිනිස්සු. හැමෝම මිනිස්සුනේ. ඒ හැමෝම මිනිස්සු වෙලා මේ පින්නතුන්ට ලැබෙන්නත් අර මිනිස්සුන්ට නොලැබෙන්නත් හේතුව මේ පින්නතුන් සංසාරේ දන් දුන්නා. දන් දීපු නිසාමයි මේ පින්නතුන්ට ලැබුණේ. අර මිනිස්සු සංසාරේ දන් දුන්නේ නැහැ. දන් නොදූපු නිසාමයි නොලැබුණේ පින්වත්නි. දෙන කෙනාටමයි ලැබෙන්නේ. ඒක ලෝකේ තියෙන සනාතනික ධර්මතාවයක්. ඒක තව තවත් තහවුරු වෙන්න මේ පින්නතුන්ට හොඳ උදාහරණයක් ගන්න. පින්වත්නි ඔබත් මමත් සරණ ගිය ලෝතර බුදුරජාණන් වහන්සේ උදාහරණයට ගමු බලන්න. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙරුම්දම් පුරණ කාලේ දීපංකර පාදමූලේ ඉඳන් වෙස්සන්තර ජීවිතය දක්වා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා පිරුවා කියලා. ඒ පාරමිතා පුරණ කාලේ අපි අහලා තියෙනවා අහසේ තරු වලට වඩා උන්වහන්සේ ඇස් දන් දුන්නා කියලා. මහ පොළවේ පස් වලට වඩා හැම දන් දුන්නා කියලා අපි අහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි සතර මහා සාගරයේ ජලයට වඩා තමන්ගේ රුධිරය දන් දුන්නා කියලා. අවසානයේ මේ පින්නතුන්ට මතක ඇති වෙස්සන්තර ආත්මයේදී තමන්ගේ ඇස් දෙක වගේ හිටපු ජාලිය කෘෂ්ණ ජිනා කියන මේ දරුවෝ දෙන්නවත් බුද්ධත්වයේ පතා දන් දෙනවා. තමන්ගේ බිරිඳ වුණ මන්දී දේවියවත් බුද්ධත්වයේ පතා දන් දෙනවා. ඒ විදිහට දානය දුන්නා කියලා අපි අහලා තියෙනවා. අපි කවදාවත් දැකලා නැහැ. හැබැයි පින්වත්නි උන්වහන්සේ සංසාරයේ දන් දුන්නා කියන එක
අදටත් ප්‍රකට වෙනවා. අද බලන්න මොහොතක් විතලා මොහොතක් කල්පනා කරලා බලන්න අද උදේට කොච්චර බුදුරජාණන් වහන්සේට දානි ලැබෙනවද කියලා. රුවන්වැලි සෑයට ගියාට පස්සේ ජයශ්‍රී මහා බෝධියට ගියාට පස්සේ කිරිපිඩු පාත්‍රා දහස් ගාණක් බුදුහාමුදුරන්ට උදේට විතරක් පූජා වෙලා. ලංකාවේ ලෝකේ හැම පන්සලකම උදේට අනිවාර්යෙන් බුදුහාමුදුරන් දාන ටිකක් වෙන් වෙනවා. දවල්ටත් එහෙමයි. දල්දා මාලිගාව පැත්තේ එහෙම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට හාල් සේරු 32ක ව්‍යංජන 32ක දානයක් හම්බෙනවා. හැම පන්සලකමත් ඒ වගේම දාන වස්තුවක් වෙන් වෙනවා බුදුහාමුදුරන්ට. ඒ නිසා කල්පනා කරලා හවසරත් එහෙමයි කිලම්පස ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට අරතරම් ප්‍රත්‍යක් ලැබෙන්නටත් ඊළඟට බුදුරජාණන් වහන්සේ ලැබෙන සිවුරු පිරිකල බලන්න. මේ ලෝකේ බුදුහාමුදුරන්ට පූජා කරන සිවුරු පිරිකර එකතු කරොත් විදුරු තලාගල කන්දටත් වඩා කන්දක් කොට ගහන්න පුළුවන් ඒ සිවුරු වලින්. ඒ තරම් ලැබීමක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදන විහාර මන්දිර බලන්න මාලිගා වගේ හදනවා. ඒ තරම් සේනාසන ලැබෙන්න, ගෙවල් ලැබෙන්න බුදුහාමුදුරන්ට බේසත්ජත් එහෙමයි, බෙහෙත් ඖෂධත් එහෙමයි. ඉතින් පින්වත්නි මොහොතක් හිතලා බැලුවද මේ ලෝකේ ආගම් ගණනාවක් තියෙනවා. මේ ලෝකේ සාස්වරු ගණනාවක් ඉන්නවා. හැබැයි ඒ සාස්වරුන්ට වඩා ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේට ඒ තරම් ප්‍රත්‍යලාභයක් ලැබෙන්න හේතුනේ එකම එක කාරණාවයි. අර මම මුලින් කිව්වා වගේ උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයේ පුරාවටම දන් දුන්නා. දන් දීපු නිසාමයි බුදුරජාණන් වහන්සේට ඒ සා ප්‍රත්‍යලාභයක් ලැබෙන්නේ. ඉතින් පින්වත්නි අපේ ජීවිතේ අපිට පුරුදු කරගන්න පුළුවන් නම් පරිත්‍යාගය කියන ගුණේ අපේ ජීවිතේත් අපිට පුරුදු කරගන්න පුළුවන් නම් දානය කියන ගුණේ අපිට ඒක හරියම වැදගත්. ඉතින් පින්වත්නි සමහරක් අයගේ අදහසක් තියෙනවා අපි සල්ලි වේදම් කරන්න ඕන දන් දෙන්න කියලා. හැබැයි පින්වත්නි මම යෝජනා කරනවා අපි බත් ටික කාලා ඒ හොදන ඉඳුල් වතුර ටික පොළවට දාද්දි හිතුවොත් මේ ඉඳුල් වතුර ටික තිරිසන්නගත සත්වයන්ට ආහාරයක් වේවා කියලා ඒකත් ආනිසංස ආත්ම භාව 100ක් ලැබෙනවා. ආන් එහෙමයි සඳහන් කරන්නේ. ඒ නිසා අපේ පරලොව ජීවිතේ දියුණු කරන්නට මේ පරිත්‍යාගය කියන කාරණාවත් අපි එකතු කරගන්න ඕන. අවසාන කාරණාව තමයි පඤ්ඤා සම්පදා ප්‍රඥා සම්පත්තිය කියන එක. ප්‍රඥාව කියන එක පින්වත්නි අපිට ධර්මාවබෝධය සඳහා බොහොම වැදගත් වෙනවා. ශ්‍රද්ධාව වගේම තියෙන්න ඕන ප්‍රඥාව කියන එක. අවබෝධයක් තියෙන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව යම් කිසි අවබෝධයක් තියෙන්න ඕන. බණ ඇසීමෙන්මයි අපිට ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ප්‍රඥාව කියන එක පිළිබඳව විස්තර කරනවා නම් ගොඩාක් වෙලා දීර්ඝ කාලයක් අපිට විස්තර කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ප්‍රඥාව කියන එක අපි සරලව මතක තියාගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය, බුදුරජාණන් වහන්සේගේ සංඝයාගේ ගුණ, ධර්මයේ ගුණ, බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ තියෙන අවබෝධයට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් පින්වත්නි ඒ නිසා හැම කෙනෙක්ම කල්පනාවට ගන්න ඕන. අද මේ අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන අපේ ජීවිතේ මෙලව වශයෙන් දියුණු කරගන්නේ කොහොමද? පරලොව වශයෙන් දියුණු කරගන්නේ කොහොමද කියලා හරි ලස්සන ධර්මපරයයක් මේ පින්නතුන්ට ශ්‍රවණය කරන්නට වාසනාව ලැබුණා. ඉතින් පින්වත්නි අපි කතා කරේ මේ ලෝකේ ජීවත් දියුණු වෙන්න කැමති මිනිස්සුන්ට ඇති කරගන්න ඕන කාරණාවක් තමයි උත්සාහය, හම්බ කරගත්ත දේ රැක ගැනීම, ඒ වගේම හොඳ මිනිස්සු ආශ්‍රය, ඒ වගේම සමජීවිකතාව කියන කාරණා හතර. මෙලොව ජීවිතේ විතරක් නෙවෙයි පරලොව ජීවිතේ දිනු කරගන්නට ශ්‍රද්ධාව, සීලය, ඊළඟට පරිත්‍යාගය, ඊළඟට ප්‍රඥාව කියන මේ ගුණධර්ම දිනු කරගන්නට අවශ්‍යයි. ඒ නිසා පින්වත්නි අපිත් බණක් ඇහුවා කියලා නැගිටලා යනවට වඩා මේ කියපු ගුණධර්ම අපේ ජීවිතයට එකතු කරගෙන අපේ මෙලොව ජීවිතය දිනු කරගන්නටත් පරලොව ජීවිතය දියුණු කරගන්නටත් මේ අහපු බණපදය අපේ ජීවිතයට හේතු වේවා, වාසනාව වේවා කියලා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙකුටම සම්මා සම්බුදු සරණයි. Rediscover the power of faith and love
And then this tiny bean. Make sure that it's in there really good, sweetheart.